අද අපි බලමු මේ මල් පෙත්තෙන් ලස්සන මලක් හදාගන්න. මේ මල් පෙත්ත පොඩි වෙනසක් තියෙනවා. අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මම ගත්තේ අද මේ පාට දෙක. ඔයාලට කැමති පාටක් ගන්න පුළුවන්. කහ පාටින් සම්පූර්ණ එකකුත් ඒ වගේම දම් පාටින් දෙකකුත් අපිට ඕනේ. දම් පාටින් පයිප් ක්ලීනර්ස් දෙකක් ඕනේ. දම් පාටින් ගත්ත පයිප් ක්ලීනර්ස් දෙක අපි හරියට දෙකට නමලා ඒක දෙකට මැදින් කපා ගන්නවා. ඊට පස්සේ අපිට මේ වගේ කොටස් හතරක් එනවා. මේ අපි කහ පාටට ගත්ත පයිප් ක්ලීනර් එක මේ වගේ බාබිකියු ස්ටික් එකක් පාවිච්චි කරලා අපි එක කොනක ඉඳලා හොඳට මේක මේ විදිහට ඔතා ගන්නවා. ඔතාගෙන මේක අපි ගලවලා ගන්නවා. ගලවලා අරගෙන මෙන්න මේ විදිහට ටිකක් දෙපැත්තෙන් ඇදලා මේ විදිහට ටිකක් දිග අරිනවා. දිග ඇරලා අපි ඊට පස්සේ අනිත් අපේ පයිප් ක්ලීනර්ස් දෙකට කපාගත්ත හතර හරි එක උසකට තියාගෙන අපි හරි මැද්දෙන් අල්ල ගන්නවා. හරි මැද්දෙන් අල්ලලා මේ අපි ගත්ත කහ පාට පයිප් ක්ලීනර් එක මේකේ හරි මැද්දෙන් මේ විදිහට තියෙනවා. මේ විදිහට තියලා හොඳට මෙතන හොඳට තද වෙන්න මෙන්න මෙහෙම හොඳට රවුන්ඩ් එකක් විතර කරවක ගන්න ඕනේ. කරව කළා ඊට පස්සේ අපිට පුළුවන් මේ යටට තියෙන අනිත් පයිප් ක්ලීනර්ස් ටික යට අතට මෙහෙම එකින් එක මෙන්න මේ විදිහට හදලා ගන්න. ඔක හරි ලස්සනට මෙහෙම පොඩ්ඩක් උඩ අතින් හදලා ඔක්කොම පයිප් ක්ලීනර්ස් ටික එකට අහු වෙන්න ඕනේ මේ විදිහට. ඔක්කොම පයිප් ක්ලීනර්ස් ටික එකට අල්ලලා එකක් අරගෙන තද වෙන්න මේක බඳිනවා. හොඳට මේක බැඳලා පස්සේ අපිට පුළුවන් අතින් මේක ටිකක් මල් පෙත්ත මහතට පැතලි කරගන්න. පැතලි කරගෙන මෙන්න මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. මේ වගේ අපිට මල් පෙති 5ක් හෝ 6ක් අරගන්න පුළුවන් එක මලකට. මම මේකේ මල හදන හැටිත් ඔයාලට